මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යා දෙපාර්තමේන්තුවේ සත්වවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ විද්‍යා අධ්‍යාපන ඒකකයේ මගින් සංවිධානය කරනු ලබන පාසල් සිසුන් සඳහා ජීව විද්‍යාව තේමාව කරගෙන ඉදිරිපත් කෙරෙන මේ වැඩසටහන් මාලාවේ සප්ත රාජධානියේ විවිධත්වය ගැන තමයි මම කතා කරන්න යන්නේ. මේ වැඩසටහන් මාලාවේදී මම ඉදිරිපත් කරන රූප රාමු වල සකසලා තියෙන අපි ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් මම විස්තරය සම්පූර්ණයෙන් කරන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් අර ඉංග්‍රීසි භාෂාවෙන් අර රූප රාමු සකසලා තියෙන නිසා අපි හිතනවා ඉංග්‍රීසි මාධ්‍යයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වැඩසටහන ප්‍රයෝජනවත් වෙයි. පොඩේ ඩයිවර්සිටි නැත්නම් පෘෂ්ඨවංශී විවිධත්වයේ යටතේ අපි ඊළඟ කරන්න යන්නේ වර්ගය ආවේශ නැත්නම් පක්ෂීන් ගැනයි. වර්ගයේ ආවේශ ගත්තාම ඒකේ තියෙන ලක්ෂණ ප්‍රධාන ලෙස අපි ගත්තොත් සැලකුවොත් එහෙම මේගොල්ලන්ට විතරයි මේ සත්තුන්ගේ පිහාටු තියෙන්නේ. පිහාටු තියෙන සත්තු ඉන්නේ මේ වර්ගයේ ආවේශ නැත්නම් මේ කුරුල්ලෝ ඉන්න වර්ගයේ පක්ෂී. ඒ වගේම තමයි පිටකොන්ද සහිත කොඳුරට පෙළ සහිත සතුන්ගෙන් පියාඹන්න පුළුවන් එකම කාණ්ඩය තමයි ඒගොල්ලෝ මේ අර මැමේලියාවන්ගේ එන වවුලන් හැරුණුකොට ඉන්න පියාඹන්න පුළුවන් කොඳුරට පෙළියේ තියෙන සතුන්ගේ තියෙන එකම කොටාශය තමයි පක්ෂීන් කියලා කියන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා මේගොල්ලෝ අචලතාපීන් මෙච්චර වෙලා මේ කතා කරපු රෙප්ටිලියා ගාවට එනකන් ඒගොල්ලෝ චලතාපීන් බාහිර උෂ්ණත්වයේ සමග තමන්ගේ දේහ උෂ්ණත්වය වෙනස් වෙනවා. නමුත් මේ මෙතන ඉඳන් ආවේශ මැමේලියා කියන මේ කාණ්ඩ දෙක අපි සලකන අචලතාපීන් කියලා අපි කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ උෂ්ණත්වය ඒගොල්ලෝ නිශ්චිත මට්ටමක නිශ්චිත අගයක පවත්ව ගන්නවා හැමතිස්සෙම. පක්ෂීන්ගේ තියෙන ස්පයිනල් මේ තර්කුරූපී දේහය මේ පියාඹීමේදී ඇතිවන සුළඟට ඇතිවන ප්‍රතිරෝධය අවම කරනවා. ඒ වගේම පිහාටු තිබීම මගින් මේ පිහාටු උපකාර වෙනවා දෙආකාරයකින්. එක විදියක් එකක් තමයි අර ඇඟේ තියෙන අප නිශ්චය මේ ස්ථිර දේහ උෂ්ණත්වය අගයක් පවත්වා ගන්නවා කියලා මම කිව්වා. එතකොට මේ දේහේ උෂ්ණත්වය පිටතට දේහ උෂ්ණත්වය පිටතට නැති වී යාම විනාශ වීම කියන්නේ උෂ්ණත්වය පිටතට යෑම අඩු කරනවා මේ පිහාටු තිබීම මගින්. ඒ වගේම පිහාටු මගින් සම මතු පිටිතා සිනිඳු මතු පිටක් හදලා දෙනවා. එතකොට පියාඹනකොට බොහොම අඩුවෙන් තමයි ප්‍රතිරෝධය මේ සුළඟට දක්වන්නේ. එතකොට සිනිඳු මතු පිටක් හදලා දෙනවා. ඒක පියාඹන්න උපකාරී වෙනවා. ඒ වගේම උෂ්ණත්ව හානිය අවම කරගන්නවා මේ පිහාටු තිබීම මගින්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා මේ කුරුල්ලන්ට ඉතා හොඳ ඇස්පෙනීමක් තියෙනවා. ඉතා උඩ අහසේ ඉඳලා වුණත් පොළොව මතු පිට තියෙන දේවල් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා ඒගොල්ලන්ට. මේ කුරුල්ලන්ගේ මේ තියෙන ලක්ෂණ බොහොමයක් ඔවුන්ගේ මේ පියාඹීම එක්ක තමයි ඈඳිලා තියෙන්නේ. කුරුල්ලන්ගේ ස්ටර්නම් එක නැත්තම් උරතලය කියලා කියන ශෝණි මේකලාවේ තියෙන මේ අස්තිය දික් වෙලා තියෙනවා. හදන්න කීල් එකක් කියනවා අපි නෞතලයක්. මේක දක්නට ලැබෙන්නේ පියාඹන කුරුල්ලන්ගේ. දැන් පියාඹන කුරුල්ලන්ගේ මේ බලන්න මේ පියාඹන කුරුල්ලෙක් මේ ඉන්නේ ඇත්තම නම් මේ ඉන්නේ කුකුලා මේ පියාඹන කුරුල්ලෙක් හැටියට අරන් තියෙන මේ කුකුලාගේ සැකිල්ලක් තියෙන්නේ. මේ තියෙන්නේ ශෝණි මේකලාව, මේ තියෙන්නේ උර මේකලාව. ඒතකොට මේ ශෝණි මේකලාව සමාවන්නේ ඒක අනිත් පැත්ත. මේ තියෙන්නේ උර මේකලාව, මේ තියෙන්නේ ශෝණි මේකලාව. මේ උර මේකලාව යටට තියෙන යට මේක තමයි උරතලය කියලා අපි කියන්නේ. මේ උරතලය නැත්නම් ස්ටර්නම් එක දික් වෙලා තියෙනවා පැතලි මෙහෙම පැතලි පළකයක් සාදාන මේක නෞතලය කියලා අපි කියනවා. මේ ඕගොල්ලෝ දන්නවා මේක චිකන් බ්‍රෙස්ට් එක ගත්තාම චිකන් බ්‍රෙස්ට් එක මැද්දෙන්
මෙහෙම තියෙන හැම නැත්නම් සම්පූර්ණ කුකුලා ගත්තත් ඒ පපු ප්‍රදේශයේ ඒ මස් සම්බන්ධ වෙලා තියෙන පේශි සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ වගේ පැතලි මේ අපේ මේක ඇත්තරම භාගයට තමයි අස්ථි භවණය වෙලා තියෙන්නේ කාටිලේජ කොටසකුත් තියෙනවා මෙතන අස්තර මේකට අපි කියනවා නවුතලය කියලා. මේ නවුතලයක් පැහැදිලි නවුතලයක් තියෙනවා මොකටද මේ පියෑමීම සඳහා අවශ්‍ය වන උරසේ පේශි සම්බන්ධ වීම සඳහා ඒවා සම්බන්ධ වෙන මස්තකයක් ලෙස මේ නවුතලයේ ක්‍රියා කරනවා. මේ ඉන්නේ අනිත් පැත්ත රටයිඩ් බර්ඩ් කියලා කියන්නේ. මෙයාට පියාඹන පක්ෂයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කැරිනේට් බර්ඩ් කියලා. රටයිඩ් බර්ඩ් කියන ඇවිදින පක්ෂියට. මේ පක්ෂිය ඇවිදින්න මේ පැස්බරා. මේ පැස්බරා ගුවාට පේනවා මෙහෙම කීල් එකක් නැත්තම් නවුතලයක් උරතලේ නෑ. මේ තියෙන එයාගේ උරතලය. මේ උරතලේ නවුතලයක් නෑ. මොකද එහෙම පියාඹන පේශි ස්නෑයට සම්බන්ධ වෙන්නේ. මේ තියෙන එයාගේ පියාපත් බොහොම දුර්වල විදියට වර්ධනය වෙලා තියෙන. ඒවයි පේශි නෑ ගොඩක් සම්බන්ධ වෙලා නෑ. මොකද මේගොල්ලෝ පියාඹන්නේ පැස්බරා. ඒ වෙනුවට එයා ඇවිදිනවා. ඒ හින්දා ඇවිදීමට අවශ්‍ය ගාත්‍රා දෙක ඉතා හොඳින් වර්ධනය වෙලා තියෙනවා. මේගොල්ලන්ගේ ගාත්‍රා එච්චරම හොඳින් වර්ධනය වෙලා නැහැ. හොඳයි. ඊගාවට මේ කීල්ස් කියලා මම කීල් කියලා කියන්නේ නවුතලය මේක provide surface for flying muscles පියාඹීමට උපකාර වන පේශි සඳහා මස්තකයේ සපයනවා. ඒ වගේම මේගොල්ලන්ගේ පූර්ව යුග ගාත්‍රා යුගල විකරණය වෙලා තියෙනවා නැත්නම් මොඩිෆයි වෙලා තියෙනවා මේ පියාපත් සෑදීම සඳහා. පිටිපස්සේ තියෙන පාද යුගල අනුවර්තනය වෙලා තියෙනවා විදින්ද එහෙම නැත්නම් පැන යන්න එහෙම නැත්නම් පර්චින් කියලා දන්නවා කුරුල්ල වර මාරුවෙන් මාරුවට යන එක එහෙම නැත්නම් ග්‍රාස්පින් කියන්නේ අතු වගේ ඒවා බදලා අල්ලගන්න ඒ වගේම පිහිනන්න උපකාරී වෙනවා. ඒකටම there are epidermal scales on their legs කියලා කියන්නේ ඔයාලා බැලුවොත් එහෙම පොරපොතු තියෙනවා කකුල් වල. මේක හොඳට පේනවා කුකුලගේ ඔයාලා හෝල් චිකන් එකක් කඩෙන් ගත්තාම හෝල් චිකන් එකක් කකුල් එකේ පාදවල අග කෙරවල බලන්න පොරපොතු වගේ දක්නට ලැබෙනවා. ඒගොල්ලන්ගේ ඒවා ස්කේල්ස් මේ එපිඩර්මල් ස්කේල්ස් කියලා අපි කියනවා. ඒ කුකුලගේ කකුල් වල තියෙනවා. එන්ඩෝස්කෙලිටන් නැත්තම් මේ අභ්‍යන්තර සැකිල්ල ඒක ඇතුලේ අස්තිවල ඇතුලේ තියෙන වාත කුහර තිබීම නිසා මේ වායුදර කුටීක තිබීම නිසා ඒවට මේ ඒවා බර නැහැ බොහොම සැහැල්ලුයි මේ පක්ෂීන්ගේ අස්ති සැහැල්ලුයි මොකද පක්ෂීන්ගේ අස්ති ඇතුලේ තියෙනවා වායුදර කුටීර. වගේම මුඛය ගත්තාම මුඛේ දත් නැහැ. උඩ ඇඳ සහ අප නැත්තම් උඩු සහ යටි හණු මේවා විකරණය මේවා අනුවර්තනය නැත්තම් මේවා පත් වෙලා තියෙනවා හොටක් බවට. කුරුල්ලගේ හොට හැදීම නැත්තම් බීක් එක හදන්න මේ උඩ ඇඳ උඩ හණුව සහ යටි හණුව මේ දායක වෙනවා නැත්තම් විකරණය වෙලා තියෙනවා හොටක් හැදීම සඳහා. ඒ වගේම මේ පක්ෂීන්ගේ ඇලිමෙන්ටරි කැනල් කියලා කිව්වේ අපි ආහාර මාර්ගය. මේ ආහාර මාර්ගයේ තියෙනවා ක්‍රොප් නැත්නම් ගොජුර සහ ගිසාඩ් නැත්නම් මේ ගිසාඩ් කියන එකට කිව්වේ වැලි බොක්ක කියලා කියන්නේ. මේ වැලි බොක්ක ඇත්තටම මේ කඩවල් වල නැත්නම් සුපර් මාකට් වල වෙනම මේ චිකන් වල වගේ වැලි බොක්ක විකුණන්න තියෙනවා. චිකන් liver එක වෙනම තියෙනවා අර වැලි බොක්කක් තියෙනවා වෙනම කෑලි කපලා විකුණන්න. මේ වැලි බොක්ක කියන්නේ මේක මේ තියෙන ආහාර මාර්ගය. මේ ආහාර මාර්ගයේ මං දැන් මෙතන තියෙනවා හොට මෙතන දත් නැහැ. එතකොට මේගොල්ලෝ ඇට જાති එහෙම ගිලිනවා කෙලින්ම ගිලගෙන යනවා හපන්නේ. මේවා එකතු වෙනවා ක්‍රොප් එකේ. ඒතකොට මේ ක්‍රොප් කියන්නේ ගොජුර. මේක තමයි ඒ ආහාරයේ තෙතමනයකට ලක් කරනවා. ඒ වගේම මෘදු කරනවා. ඒ වගේම මේක ගබඩා කරනවා මේක ගිලින ආහාර ඔක්කොම ඊට පස්සේ යවනවා මේ වගේ වැලි බොක්කට මේ ගිසාක් තියෙන වැලි බොක්ක මේක තියෙනවා මේක හොඳ මාංශමයයි මේක පුළුවන් අඹරන්න මේක තියෙනවා ගල් වගේ තියෙනවා මේ ඇට වගේ ගල් වගේ ඩෙවලොප් වෙලා තියෙනවා
ගල් කැට වගේ මේ දාලා ගල් කැට වගේ මේ එන හාල් කෑවනම් එහෙම මෙයා ධාන්‍ය වර්ගයක් ගත්තා නම් ආහාරයට මේකට ආවට පස්සේ අර ගල් මගින් මේ පේශි මේ ගිසාඩ් එක හොඳට මේක අඹරනවා ආහාරය. අඹරලා අඹරපු ආහාරය තමයි යන්නේ අපි දත් වලින් කරන්නේ මෙතන හපන එකනේ. මෙතන හපලා කුඩු කරගන්නවා දත් වලින්. මෙයාට දත් නැහැ. මෙයාට දත් නැති හින්දා මෙයා මොකද කරන්නේ? මෙතනින් මෙතෙන්ට ආවට පස්සේ කුඩු කරගන්නවා ආහාරය. ඒ සඳහා තමයි එයාට උපකාරී වෙන්නේ මේ ගිසාඩ් කියන එකට. මේකට සිංහලෙන් කිව්වේ වැලි බොක්ක කියලා. මං හිතන්නේ නම හැදෙන්නේ නැති වැලි කැට වගේ ඇතුලේ අර මං කියන කැට කැට තියෙනවා ගල් කැට වගේ. ඒ අඹරන්න උපකාරී වෙනෙව්වා. ඒක තමයි වැලි බොක්ක කිව්වේ. මේ වැලි බොක්ක කියන එක. එතකොට එතනින් තමයි පස්සේ ආහාර මාර්ගයේ ඊතුරු කොටස් ටික තියෙන්නේ. එතකොට ක්‍රොප් හෙල්ප් ඉන්න හොඳයි මේ ගොජුර උපකාරී වෙනවා ආහාරය ගබඩා කරන්න කියන එකපාරේන ආහාරය රඳව ගන්න සහ ඒක තෙත් කරන්න ඊට පස්සේ ගිසාඩ් කියන එක නැත්නම් වැලි බොක්ක උදව් කරනවා ආහාරය අඹර ගන්න. කුරුල්ලන්ගේ නෑ මුත්‍රාශයක්. ඒගොල්ලෝ කෙලිම බහිශ්‍රාවීය ද්‍රව්‍ය තමයි යුරික් ඇසිඩ්. මොකද ජලය සංරක්ෂණය කරගන්න ඕන පියාඹන කුරුල්ලෝ උඩට ආකාශයට පැන නැග්ගාම ආයේ වතුර බොන්න හැමතැනම මේ නවත්තන්නේ නැහැ ඒගොල්ලෝ පියාඹීම. ගොඩ බිමට ආපහු එන්නේ නැවත නැවත දිග දුර ගමයි යන අය ඉන්නවා. ඒ හින්දා ඒගොල්ලන්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය තමයි යුරික් ඇසිඩ් ඝන ද්‍රව්‍ය. ඉතින් මෙතන semi solid semi dry ඔයාලා දන්නවා මේ අපි සාමාන්‍යයෙන් පක්ෂීන්ගේ මල ද්‍රව්‍ය මේ සම්පූර්ණම ඝනත් නෑ නමුත් වතුරත් නෙමේ. ඉතින් ඝන ද්‍රව්‍ය තියෙන මේ බයිශ්‍රාවී ද්‍රව්‍යයක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. semi dry state එකේ තියෙන්නේ යුරික් ඇසිඩ්. මේගොල්ලන්ට මුත්‍රාශයක් නෑ. මේගොල්ලන්ගේ හෘද වස්තුව කුටි 4කින් යුක්තයි. ඒ වගේ මේගොල්ලන්ට තියෙනවා එක ඕවරි එකයි තියෙන්නේ. කියන්නේ ලිම්බ කෝෂ එකයි ලිම්බ ප්‍රනාල එකයි. ඒක ලෙෆ්ට් සයිඩ් එකේ තමයි වම් පැත්ත එක තමයි තියෙන්නේ. දකුණු පැත්තේ නැති වෙලා ගිහින් අර දැන් ගෙම්බන්ගේ වගේ දෙපැත්තේ දෙකක් තියෙනවා. මේගොල්ලන්ගේ තියෙන එක පැත්තේ එකයි. there are 28 orders. දැන් මේක වලට පේනවා ගෝත්‍ර තියෙනවා විශාල සංඛ්‍යාවක්. ගෝත්‍ර 28ක් තියෙනවා. මේ වර්ගීකරණය ටිකක් සංකීර්ණයි. මේ වර්ගීකරණය මූලික ලෙස පාදක වෙලා තියෙන්නේ හොටේ ස්වභාවය. හොට මොන ආකාරයේ හොටක්ද? කෑම මොන ආකාරයේ කෑමද? ඒ වගේම පාදයේ ස්වභාවය තම දුරට ඒගොල්ලෝ වාසය කරන වාසස්ථාන සහ ඔවුන්ගේ චර්යා රටාව කියන මේ කාරණා මත පදනම්ම තමයි මේ ගෝත්‍ර 28කට බෙදලා තියෙන්නේ මේ කුරුල්ලන්ව. මෙතන මම දක්වලා තියෙනවා උදාහරණ කිහිපයක්. මේවා ගැන වැඩිම මේ වගේ නෝන්නේ මට මේකේ තියෙන සංකීර්ණත්වය තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. මේ පැසරිෆෝම්ස් කියන එකේ ඉන්නවා උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මේකේ ඉන්නවා කාකෝ ඉන්නවා. ඒ වගේ අර රොබින් කුරුල්ලෝ කියන අපි අය ඉන්නවා. ඊගාවට දැන් අපිට ඉන්නවා පෙන්ගුයින්ලා ඉන්න අය ඉන්නවා. පෙනිසිෆෝම්ස් වල ඉන්නවා. පෙන්ගුයින්ලා වල දන්නවා දක්ෂිණ ධ්‍රවය ආශ්‍රව වාසය කරන කුරුල්ලෝ පෙන්ගුයින්. ඊගාවට ඇවිදින පක්ෂීන් මේ ඉන්නවා. මේගොල්ලෝ ඇවිදින පැස්බරාවන් ඉන්නවා. ඒකේ එන්නේ ගෝත්‍රය ස්ට්‍රැටියෝනිෆෝම්ස් කියන එකේ තමයි. ඊගාට කිවි කියන ඒගොල්ලෝ ඇවිදින පක්ෂීන් වර්ගයක්. මේගොල්ලෝ ඉන්නේ නවසීලන්තයේ. මේ පැස්බරාවන් ඉන්නේ අප්‍රිකාවේ. මේ නවසීලන්තයේ ඉන්න කිවි ඒගොල්ලෝ ඉන්නේ ඩයිනෝනිතිෆෝම්ස් කියන ගෝත්‍රය. ඉතින් මේ නනුත් ටිකක් බොහොම අමාරුයි. මේ වගේ ගෝත්‍ර 28ක් ඉන්නවා. මේ මම උදාහරණ වශයෙන් ගෝත්‍ර කීපයක් මෙතන දක්වලා තියෙනවා. එතකොට මේ තමයි පක්ෂී කියන ඒ වර්ගය. වර්ටිබ්‍රේටාවන්ගේ තුන්වෙනි අපිට උරගීන්ට පස්සේන පරිණාමයෙන් ආපු කාණ්ඩය තමයි වර්ගය ආවේස් කියලා කියන්නේ පක්ෂීන්. මේගොල්ලන්ගේ තියෙන ප්‍රධානම කාර්යය තමයි ඇම්ෆීබියා ඉඳලා ගොඩබිමට කෙලින්ම සම්පූර්ණයෙන්ම අනුවර්තනය වෙච්ච කාණ්ඩය හැටියට. අපි මාළු ගත්තොත් මාළු හිටියේ ජලයේ හිටපු මාළු ඊට පස්සේ ගොඩබිමට ආවා ඇම්ෆීබියා වෙලා.
නමුත් ඇම්ෆීබියාට බිත්තර දැමීම සඳහා තාම ජලයට යන්න ඕන. මොකද කීට අවස්ථාව හැදෙන්නේ වතුරේ. ඊගාවට ඒගොල්ලන්ගේ රෙප්ටීලියා ආපු අයට මොකද උනේ? ටයිඩල් එග් එක ආපු හින්දා ඒගොල්ලන්ට හැමදාම ගොඩබිම ඉන්න පුළුවන් වතුරට යන්න අවශ්‍යම නැහැ. අවශ්‍යතාවයක් ඇති වෙන්නෙම නැහැ. කලල විකසනයේ බිත්තරය ඇතුළේ වෙන හින්දා. එතකොට මේ උරගයෝ තමයි මේගොල්ලෝ සම්පූර්ණ භෞමික ජීවිතයට ආවා. ඊට පස්සේ එතන ඉඳන් පරිණාමය වෙද්දී මේගොල්ලන්ගේ කාණ්ඩයක් ආකාශය නැත්තම් උඩුගුවන මේට වාසය සඳහා පරිණාමණය වුණා. ඒගොල්ලන්ට පියාඹන්න හැකියාව ඇවිල්ලා ඒ පරිණාමය වෙච්ච ඒ කාණ්ඩයට අපි කියනවා ආවේස් කියලා වර්ගය. තවත් කාණ්ඩයක් තියෙනවා උරගයින්ගෙන් අනිත් පැත්තට පැවතෙන ඒ කාණ්ඩය තමයි මැමේලියාවන්. හොඳයි අපි ඊගාවට කරන්නේ වර්ටිබ්‍රේටාවන් නැත්නම් කොඳුයට පෙළක් සහිත සතුන්ගේ අවසාන වර්ගය ඒ වර්ගයේ මැමේලියා නැත්නම් ශීරපායින් කියන එක. මේ ශීරපායින්ගේ ලක්ෂණ ඔයාලා දන්නවා ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා කිරි සහ කෙස්. මේගොල්ලන්ගේ තියෙනවා ශීරපායි කියන්නේ ශීරය mammary glands කියන්නේ mammary glands කියන්නේ මේ mammary glands වලින් ස්තන ග්‍රන්ථි තියෙනවා මේ හින්දා ඒවයින් කිරි ශ්‍රාවය නම් කිරි වලින් තමයි කුඩා සතුන්ව පෝෂණය කරන්නේ. ඒගොල්ලන්ගේ කුඩා සතුන්ව පෝෂණය කරන්නේ කුඩා සතුන්ට දෙන්නේ තමන්ගේ නිෂ්පාදනයෙන් කිරි. මේ ශීරය ශ්‍රාවය වෙන ශීර ග්‍රන්ථි පිටලා තියෙනවා ස්තන ග්‍රන්ථි. ඊගාව ඒ වගේම තමයි දේහයේ තියෙනවා hairs නැත්නම් කෙස්. මේ කෙස් සමහර අයගේ සමහර විශේෂවල සමහර සතුන්ගේ ඊටාම කුඩා අවධියේදී විතරයි කෙස් දක්නට ලැබෙන්නේ. උදාහරණයක් තමයි වේල්ස් නැත්නම් තල්බහ. ඒ වගේම තමයි මේ සත්තුත් අර කුරුල්ලෝ වගේම තමයි warm blooded නැත්නම් අචලතාපී සතුන්. ඒ කියන්නේ දේහයේ නිශ්චිත උෂ්ණත්වයක පවත්වා ගන්නවා. බාහිරයේ අණු උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි මේගොල්ලන්ගේ මේ දේහයේ උග්‍ර කුහරයේ සහ උදර කුහරය වෙන් වෙනවා මහා ප්‍රාචීරයක් මගින් මේ වගේ. ඩයෆ්‍රම් කියලා අපි කියනවා. මේ ඩයෆ්‍රම් එකකින් උර කුහරයයි උදර කුහරයයි වෙන් වෙනවා. උර කුහරයේ වට වෙලා තියෙනවා පර්ශු කියන්නේ කේජ් එකක් මගින්. හරි? තොරසික් කැවිටි එකක් හදනවා මේ පර්ශු මගින්. මේ තියෙන උරතලය තොර මේ පර්ශු මගින් මෙහෙම මේ කේජ් එකක් හදනවා. ඒ උරතල මේ උර කුහරය වෙන් වෙනවා යට තියෙන උරස් කුහරයෙන් නිකන් කැන්වස් රෙද්දක් වගේ දාලා මේ කුහර දෙක වෙන් කරා වගේ. ඉතින් මේවා වෙන් වුණාට මේවා ඇතුලෙන් යනවා මෙහෙම ආහාර මාර්ගයේ වගේ යනකොට මේක ඇතුලෙන් එහෙම ඉදසලසලා තියනවා යන්න. නමුත් සාමාන්‍ය මේ මෙතකොට සාමාන්‍යයෙන් ගත්තා මේ දෙක වෙන් කරලා තියෙන්නේ උර කුහරේ සහ උදර කුහරය මහා ප්‍රාචීරය මගින්. ඒ වගේම මේගොල්ලෝ දීවාර දන්ති ඔයගොල්ලෝ දන්නවා කිරි දත් කියලා ඉස්සෙල්ලා දත් එනවා ඊට පස්සේ එනවා ස්ථිර දත් දීවාර දන්ති. බොහෝ දෙනා හෙටරොඩොන්ස් කියන්නේ දන්ත වින්‍යාසය ගත්තාම හෙටරොඩොන්ස් කියන්නේ විෂම දන්ති ආකාර කිහිපයක් දක්නට ලැබෙනවා මුඛයේ දත්වල. ආකාර කිහිපයක් දන්තයක ලැබෙනවා. කුක්තක රදනක පුරස්චාරක චාරක කියලා අපි තියෙනවා. ඔයාලා දන්නවා ආකාර හතරක් ඒ වගේ තියෙනවා. ඒ වගේම ලෝම ජෝබේ තියෙන යටි හණුව බලන්න එක අස්තියකින් හැදිලා තියෙනවා. අනිත් අයගේ එහෙම නෙමෙයි තියෙන්නේ. ලෝම ජෝ is composed of a single bone. මේකට කියනවා ඩෙන්ටරි නැත්නම් දන්තාස්තිය කියලා කියනවා මේ අස්තිය. හරි? එතකොට මේක කෙලීම කනෙක්ට් වෙනවා හිස් කබලේ අනිත් උද හිස් කබලත් එක්ක. ඒ වගේම තවත් වැදගත් ලක්ෂණයක් හැටියට සඳහන් වෙනවා මේ කනේ තියෙන මැමේලියාවන්ගේ කනේ තියෙනවා කුඩා අස්ථි තුනක්. මේවා තමයි ඉතා කුඩාම අවයව හැටියට සැලකෙන්නේ. මොනවද මේ කියන්නේ දේහේ මුද්ගරිකාව නිඝාතය දරන කියන ඉංග්‍රීසියෙන් කිව්වා මැලේයස් ඉන්කස් and ස්ටේපස් කියලා. මුද්ගරිකාව නිඝාතය සහ දරණ කියලා අපි සිංහලෙන් කියනවා. මේ කුඩා අස්ථි තුනකින් තමයි මේ මැද කන හැදිලා තියෙන්නේ. ඊගාවට අනිත් එක තමයි රතුරුදුරාණු ගත්තාම
ඒ රතු රුධිර සෛලවල න්‍යෂ්ටියක් නැහැ. න්‍යෂ්ටියක් නැහැ. ඒවා වල දන්නවා ගෝලාකාරයි. පැත්තෙන් බලපුවාම මෙන්න මේ වගේ තියෙන පැතලි මැද්ද මේ වගේ අවතරණය වෙලා තියෙන්නේ මේ මැද්දට. රයිට් මැද්ද එබිලා තියෙන්නේ මේ වගේ. ඊගාවට අපි මැමේලියාවන්ගේ තවත් ඒව තමයි මැමේලියාවන්ගේ ප්‍රධාන ලක්ෂණ. එතකොට මේ මැමේලියාවන් කාණ්ඩ ප්‍රධාන අප්‍රාසස් නැත්නම් උපවර්ග තුනකට බෙදෙනවා. මේක බෙදෙන්නේ ප්‍රධාන ලෙස ඒගොල්ලන්ගේ පොඩි අය හදන නැත්නම් රීප්‍රොඩක්ෂන් ප්‍රජනනය තියෙන ලක්ෂණ පාදක කරගෙන උපවර්ගීය ප්‍රෝටොතීරියා මේ උපවර්ගීය ප්‍රෝටොතීරියා කියයට කියනවා මොනොට්‍රීන්ස් කියලා මොනොට්‍රෙමාටා. එතකොට මේකේ ඉන්නේ ප්‍රෝටොතීරියා එකේ ඉන්නේ egg laying mammals මේකේ ඉන්නේ බිත්තර දාන මැමේලියාවන් ක්ෂීරපායි තමයි. හැබැයි බිත්තර දානවා. ක්ෂීරපායි කියන්නේ අපි දන්න කිරිබී වැඩෙන සතුන්. කිරිබී වැඩෙන සතුන් වුණාට මේ ඇඟ ඇතුලේ මේ සතා හැදෙන්නේ මුලින්ම එළියේ දාන බිත්තරයකින්. මේ වගේ සතුන්ට උදාහරණ මේගොල්ලෝ දක්නට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ පමණයි. ඩක්බිල් ප්ලැටිපස් ආරා ඩක්බිල් කියන්නේ හොට තාරා හොටක් තියෙන ප්ලැටිපස් මේ ඉන්නේ තාරා හොටක් තියෙන ප්ලැටිපස් මෙයා ඒ මිරිදිය වතුරේ ඉන්නේ. ඒ වගේම තමයි ස්පයිනි ඇන්ටීට කියන මේ එකිඩ්නා මේ එකිඩ්නත් මෙයාත් බිත්තර දාන මැමේලියාවේ කෙස් තියෙනවා ඇඟේ. මෙයාගේ කෙස් තියෙනවා පායින් කිරිබී වැඩෙන සතුන්. right ඊගාවට ඉන්නවා මේගොල්ලෝ බිත්තර දාන සතුන්. ඊගාව උපවර්ගය තමයි මෙටාතීරියා කියලා කියන්නේ. මෙටාතීරියා වල බිත්තර දාන්නේ නමුත් පැටව බිහි කරනවා. හැබැයි මේ පැටව ඉතාම නොමේරු පැටව. ඉතාම නොමේරු පැටව ඒගොල්ලන්ට එළියේ ඉන්න බෑ. මවගේ මේක රැකවරණේ නැතුව ඒ හින්දා ඒ චූටි පැටව එළියට දා හැටියේ ඒගොල්ලෝ වැටෙනවා අම්මගේ තියෙන පැසකට. මේ පැසක් තමයි ඒගොල්ලෝ හැදෙන්නේ ඊගාව කාලය එළියට එන්න හරිනත වෙනකන්. මේ පැස සහිත මේ සත්තුන්ට කියනවා කැංගරුවාවන් කියලා. මේගොල්ලන් කියනවා මාසුපියල්ස්ලා කියලා. තිපෝවෝ කියලා. ඔයාලා මේක දන්නවා කැංගරුවාවන්ව. මේ තින්නේ ඕස්ට්‍රේලියාවේ. මේ කැංගරුවන් මේගොල්ලන් කියනවා මාසුපියල්ස්ලා කියලා. ඒතර මේ උපවර්ගයේ මෙටාතීරියා. අවසාන උපවර්ගය තමයි යුතේරියා කියලා කියන්නේ. යුතේරියාවන්ගේ අපි අයිති වෙන්නේ යුතේරියාවන්ට. මම මෙතන උදාහරණයකට දක්වලා තියෙන මීයක්ව. එතකොට මේගෝ අයිති වෙන්නේ යුතේරියා කියන උපවර්ගයට. මේගොල්ලෝ කෙලින්ම දරුවෝ බිහි කරනවා. ඒ දරුවන් කිරි දීලා හදනවා. ඒ දරුවෝ බිහි කරනවා කෙලින්ම කියන්නේ බිත්තර දාන්නෙත් නෑ. නොමේරු දරුවොත් නෙමේ බිහි කරන්නේ. හොඳට බාහිරයට මුහුණ දෙන්න පුළුවන් දරුවෝ බිහි කරනවා කෙලින්ම. එතකොට ඒගොල්ලෝ හැදෙනවා කිරි වැඩිලා. එතකොට මේගොල්ලෝ හැදෙන්නේ මේ කුඩා පැටව ඉස්සෙල්ලාම හැදෙන්නේ කලලය ප්ලැසෙන්ටා නැත්නම් වැද මහකාශයෙන්. මේගොල්ලෝ කියන්නේ මවගේ ගර්භාෂය තුල හැදෙද්දී ඒගොල්ලෝ ගර්භාෂයේදී මවගෙන් පෝෂණය ලබා ගන්න වැද මහකරහා. හරිනේ. ඒතකොට මේ වගේ තියෙන උපවර්ග තුන නැවතත් මම කිව්වොත් මේ උපවර්ග තුනේ ප්‍රෝටොතීරියා කියලා කිව්වේ බිත්තර දාන මැමේලියාවන් බිත්තර දානවා කිරිබී වැඩෙනවා. එතකොට මේගොල්ලෝ යනවා ඩක්බිල් පැටිපස් එකින්නා ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. right මේක ඉත්තෑවෙක් වගේ සතෙක් එකින්නා කිව්වේ මේ ස්පයිනි ඇන්ටීට කියලා කියන්නේ මේගොල්ලෝ ආහාරයට ගන්නේ ටර්මයිට්ස් නැත්නම් වේයන් වගේ පණුවන් වගේ සත්තු ආහාරයට ගන්නවා. ඊගාව එක තමයි සබ් ක්ලාස් නැත්නම් උපවර්ගයේ මෙටාතීරියා. මේගොල්ලෝ නොමේරු ලදරුවන් තමයි එළියට බිහි කරන්නේ. නොමේරු පැටව. මේ පැටව පැසක් තුල මවගේ බඩේ තියෙන පැසක් තුල තමයි වැඩෙන්නේ මුල් කාලය. එතකොට එහෙම වැඩිලා තමයි පස්සේ එළියට එන්නේ. උදාහරණයක් කැංගරු ඕස්ට්‍රේලියාවේ ඉන්නේ කියලා කිව්වා. ඊගාව උපවර්ගය තමයි යුතේරියා. මේගොල්ලෝ මවගේ ගර්භාෂය ඇතුලේ වැදෑමහක් මගින් පෝෂණය ලබා ගනිමින් වාසය කරලා
හොඳ මේ බාහිර පරිසරයට මුහුණ දිය හැකි හොඳට වැඩුණු දරුවෙකු තමයි මේ එළියට බිහි කරන්නේ. එතකොට මේගොල්ලොන්ගේ ක්ලාස් එක තමයි සබ් ක්ලාස් එක තමයි නැත්නම් උපවර්ගයේ youth area අපි අයිති වෙන්නේ මේ ඛණ්ඩයට සබ් ක්ලාස් youth area එකට. ඒ තමයි මැමේලියාවන්. අපි දැන් මෙච්චර වෙලා කතා කරපු මේ කෝඩේටාවන්ගේ නැත්නම් කුෂ්ඨ වංශීන්ගේ පරිණාමය ඒ විවිධ අවස්ථාවන් අපි කතා කරා මේ මේගොල්ලෝ පරිණාමයේ විමුණා මේ ඩයිවර්සිටි විවිධත්වය මේ පරිණාමයත් එක්ක අපි කතා කරේ මෙහෙම අපි මුලින්ම ආපහු බැලුවොත් එහෙම මෙතනදී ancestral coordinate කියලා කියන්නේ పూర్වජ ආකාරය මේ పూర్වජ ආකාරයේ කෝඩේටාවන් නැකම දක්වන කාටද 1 නිඩමීටාවන්ට 1 නිඩමීටාවනුයි මේ කෝඩේටාවනුයි දෙගොල්ලම දක්වනවා ඩියුටරොස්ටෝමියා කියන ලක්ෂණ ඩියුටරොස්ටෝමියාවන් මේ දෙගොල්ලම මතකනේ මම ඩියුටරොස්ටෝමියා කියලා කිව්වා අර ඩියුටරොස්ටෝමියා කිව්වේ කලල විකසනයේදී මුඛයේ දෙවනුව හදා ගන්නවා මම ඒක පෙන්වුවා ඔයාලට එතකොට ඒ හින්දා මේ කෝඩේටාවන් ඉතා හොඳ නෑකමක් දක්වනවා අපෘෂ්ඨ වංශීය 1 නිඩමීටාවන්ට අපෘෂ්ඨ වංශීන්ගේ 1 නිඩමීටාවන් විතරයි ඩියුටරොස්ටෝමියා වෙන්නේ එතකොට මේ කෝඩේටාවන් පූර්වජ කෝඩේටාවන්ගෙන් පැනනගිනවා හෙමිකෝඩේටා යුරෝකෝඩේටා සෙෆලෝකෝඩේටා කියලා. හෙමිකෝඩේටාවන්ගේ කෝඩේටා ලක්ෂණ හරියට නැති හින්දා භාගයට යන්තම් තියෙන හින්දා දැන් වර්තමානයේදී ඒගොල්ලන්ව වෙනම ෆයිලම් එකක් නැත්තම් වෙනම වංශයක් හැටියට සලකනවා හෙමිකෝඩේටා. ඒකේ තමයි බැලන ග්ලොසස් කියන ඒ පණුවන ආවේ. ඊගාවට කෝඩේටාවන්ගෙන් ඊගාවට අය තමයි කුෂ්ඨ රජ්ජුවක් තියෙන එක තමයි ප්‍රධාන ලක්ෂණය කෝඩේට් කියන මේ වචනේ ඇවිත් නෝටෝකෝඩ් කියන එකෙන් නෝටෝකෝඩ් ඒ කෝඩේට් කියන මේ කෝ එනකොට ඒකට එන්නේ CHO නෝටෝකෝඩ් එකක් තියෙන එක කුෂ්ඨ රජ්ජුවක් තියෙන අය කුෂ්ඨ රජ්ජුවක් තියෙන කෝඩේටාවන්ගේ මුල්ම කාණ්ඩය ලෙස මම කිව්වේ ටියුනිකේට් නැත්නම් යුරෝකෝඩේටා යුරෝකෝඩේටා කිය වලිගී කීටයාගේ වලිගියේ තමයි කුෂ්ඨ රාජ්‍යෝ තිබුණේ ඒගොල්ලන්ගේ දේහයේ නූබුලාගේ දේහයේ ටියුනිසින් වලින් කවචයකින් වැහිලා තිබුණ හින්දා ටියුනිකේටාවන් කියලා කිව්වා ඒ යුරෝකෝඩේටාවන්ට උදාහරණයක් වශයෙන් අපි කිව්වා සියෝනා කියලා ඊට පස්සේ තවත් ආවා කුෂ්ඨ රාජ්‍යව හිසට යනකම් ගිහින් තිබිච්ච සෙපලෝකෝඩේටා කිව්වා ඒ සෙපලෝකෝඩේටා වල උදාහරණය අපි කිව්වා ඇම්ෆිऑක්සස් නැත්නම් බ්‍රැන්කියෝස්ටෝමා ලන්සියෝලාටම් ඒගොල්ලන්ටම කිව්වා ලාන්සලට් කියලා ලාන්සලට් කියන වචනේ තේරුම තමයි අර දොස්තර මහත්තයා ඔපරේෂන් තියටර් එකේ පාවිච්චි කරන කුඩා බ්ලේඩ් තලයේ හැඩියක් තියෙන නිසා තමයි ලාන්සලට් කියලා කිව්වේ. ඊට මේ කෝඩේටාවන් විකසනය වීමේදී පරිණාමයේ වීමේදී ඔවුන්ගෙන් බිහි වුණා කුඩුවට පෙලක් සහිත සතුන් මේ පුෂ්ඨ රජ්ජු කෝඩේටා කියන්නේ පුෂ්ඨ රජ්ජුනේ නෝටෝකෝඩ් කියන්නේ නෝටෝකෝඩ් තියෙන සත්තු කෝඩේටා. එතකොට මේ නෝටෝකෝඩ් එකේ නෝටෝකෝඩ් එක වටේට බිහි වුණා නෝටෝකෝඩ් එක වැද කරගෙන වුණා වර්ටිබ්‍රේ නැත්නම් කොඳුයට පෙලක්. ඒ කොඳුයට පෙළ ඇති වුණා ඒකේ පහු කාලෙකදී පුෂ්ඨ රජ්ජුව ප්‍රතිස්ථාපනය කරනවා කොඳුයට වල තියෙන කොඳුයට පේලියෙන්. ඇත්තටම මේ කොඳුයට පේලියේ තියෙන කෂේ රුකාවල තියෙන සෙන්ට්‍රම නැත්නම් කෂේ රුකා දේහයේ තියෙන තැන තමයි කුෂ්ඨ රජ්ජුව තිබුණේ. ඒක ප්‍රතිස්ථාපනය වෙනවා පස්සේ අස්ථි වලින්. ඒක තමයි සෙන්ට්‍රම කියලා එකක් හැදෙන්නේ. දැන් මේ කොඳුයට පෙළ හැදුනහම කොඳුයට පෙළ තියෙන සත්තුන්ගේ ඉස්සෙල්ලම හැදුනේ මේ ජෝලස් ෆිෂ් කියන ඒගොල්ලන්ගේ මේ ජෝස් අණු තිබුණේ නැහැ. ඒ හණු නැති නිසා ඒගොල්ලන්ට කිව්වා ඒ නැතා කියලා නැත්තම් අග්නාතා කියලා. නැතා කිව්වේ හණු කියන එක මම කිව්වා. ඒ නැත අග්නාතායකේ හිටියේ කවුද? පෙට්‍රොමයිසෝන් හිටියා. නැත්තම් ඒක හිටියේ එක වර්ගය. ඒ වර්ගය තමයි සයික්ලොස්ටෝමා. හණු නැති නිසා ඒගොල්ලන්ගේ මුඛය රවුම් වුණා. මුඛය රවුම් හින්දා අපි නම කිව්වා. නම තිබ්බේ ඒගොල්ලන්ට සයික්ලොස්ටොමාටා කියලා. ස්ටෝමා කිව්වේ මුඛය, සයික්ලෝ කිව්වේ රවුම්, සයික්ලොස්ටොමාටා. සයික්ලොස්ටොමාටා වලට ආවේ පෙට්‍රොමයිසෝම් සහ ස්ලයිම් මීල්ස් නැත්තම් පෙට්‍රොමයි මේ වදමස්සන්
වද මස්සන් කියලා කිව්වේ හැග් ෆිෂස්. මේගොල්ලන්ගේ ලැම්ප්‍රේස් පෙට්‍රොමයිසන් නැත්තම් වද මස්සන් කියලා කිව්වේ වද මස්සන් කිව්වේ හැග් ෆිෂස් කියන එක. හැග් ෆිෂස්. වට හණු ආව සත්තුන්ට මේගොල්ලන්ට හණු ආවට පස්සේ මේ හණු ඉන්න සත්තුන්ගේ ඉස්සෙල්ලාම පරිණාමය වෙච්ච කාණ්ඩයට කියනවා කාටිලේජ් මේ මත්ස්‍යයන් කියලා. මේගොල්ලන්ගේ හණු තියෙනවා නමුත් අස්ථි පද්ධතිය අස්ථි භවණය වෙලා නැහැ. සැකිලි පද්ධතිය කාටිලේජ් තත්ත්වයේ පවතින්නේ. එතකොට අස්ථි භවණය නැති මේ කාටිලේජ් තත්ත්වයේ දිකටම තියෙන කාටිලේජ් මත්ස්‍යය ඉන්න මේ කාණ්ඩය තමයි මෝරා මඩුවා සාක්කිමීරාවන් හිටපු කාණ්ඩය. ඊට පස්සේ මේ කාටිලේජ් ක්‍රමයෙන් අස්ථි මගින් ප්‍රතිස්ථාපනය වීම නිසා අස්ථික මත්ස්‍යයන් ආවා. අස්ථික මත්ස්‍යයන්ගේ ඉන්නවා ඇක්ටිනොප්ටරිජයි කියලා කිව්වා මේ බෝනි ෆිෂස් වල අර නිකන් මේ වරල් සිහින් වරල් බර නැහැ සහැල්ලුයි නමුත් සිහින් කූරු තියෙන වරල් තියෙන මත්ස්‍යයන් මේ ඔස්ටික්ටිස් මේ කොන්ඩ්රික්ටිස් කාටිලේජ් මත්ස්‍යයන් ඔස්ටික් මත්ස්‍යයන් වල ඇක්ටිනොප්ටරිජයි කිව්වේ මේගොල්ලෝ. ඒකෙම හිටිය සාකොප්ටරිජයි කියලා ඒගොල්ලෝ ලං ෆිෂස් හිටියා. ලං ෆිෂස් කී පෙනහළු දිවලපුණා ඒ මාළුන්ගේ ඒ පෙනහළුන්ගේ අපේ ලං සාපුවා මේගොල්ලන් කිව්වා සාකොප්ටරිජයි එකේ හිටියා. ලෝෆින් මාංශමය මේ මොනවාද වරල් තියෙන උරවල ලයි වරල් සහ ශෝනි වරල් තියෙන මාංශමය මේ මත්ස්‍යයන් මේගොල්ලෝ පෙනහළු මත්ස්‍යයන් අප්‍රිකාවේ ඇමරිකාවේ ඉන්නවා. මිරිදිය වාසී. ඊගාවට මේගොල්ලෝ මේ වරල් ක්‍රමයෙන් මාංශමේ වරල් මේවයි අස්ති තිබුණා. ඒ අස්ති සම්බන්ධ වෙලා තිබුණ සැකිල්ලට. ඒතකොට මේ ගාත්‍රා සැකිල්ලක් හැදීගෙන ඇවිල්ලා ගාත්‍රා බවට ඒවපත් වෙලා දැන් ගාත්‍රා ඇවිල්ලා ගොඩබිමට ආවා. කවුද ඇම්ෆීබියාවන් ගොඩබිමට ආවා. නමුත් ගොඩබිමට ආවට මේගොල්ලන්ට ප්‍රජනනය කිරීම සඳහා හැමතිස්සෙම වතුරට යන්න ඕන. ඒ තත්ත්වයක් මඩ පවත්වන පරිදි පරිණාමයෙන් හදලා දුන්නා ඇම්නියොටික් එග් කියලා එකක්. මේ බිත්තරේ තියෙනවා නම් මේ බිත්තරේ දාන්න පුළුවන් නම් වතුරට යන්න ඕනේ නැහැ. වතුරට යන්න ඕනේ නැහැ. මොකද බිත්තරේ ඇතුලේ අලලයට ජලජමය පරිසරයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්. ඒ හින්දා ඒ බිත්තරෙන් එන ඒ වගේ බිත්තර සහිත සතුන් තමයි රෙප්ටයිල්ස් එක්කම නැත්තම් උරගින් සහ කුරුල්ලන් අවේස් මේක include birds කියලා මෙතන තියෙනවා reptiles and birds. ඊගාවට ඒගොල්ලන්ගෙන් තවත් මේ විතර ඒ උරගින් ආවට පස්සේ උරගින්ගෙන් තවත් කොටසක් මෙමෙලියාවන් බවට පත් වුණා. ශීර ග්‍රන්ථි හදාගෙන ග්‍රන්ථි හදාගෙන ඇඟේ ලෝම ඇවිල්ලා ඒගොල්ලෝ මෙමෙලියාවන් බවට පත් වුණා. මේගොල්ලෝ බිත්තර දාන සත්තුත් ඉන්නවා. ඊට පස්සේ බිත්තර නැති කරගෙන බහුතරයක් දැන් දක්නට ලැබෙන්නේ මෙමෙලියාවන්ගේ බිත්තර දාන්න නැති වැදෑමහක් ගර්භාෂයේදී නිර්මාණය කරගෙන වැදෑමහක් තුලින් මවගෙන් පෝෂණය ලබාගෙන දියුණු වෙලා පිටතට එන දරුවාට කිරිබී වැඩෙන දරුවෙක් ඉන්නේ මේ මෙමෙලියාවන්. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි පුෂ්පවංශීන්ගේ පරිණාමයේ සිදුවුනේ. ඉතින් මේ සමගම මම හිතනවා ඔයාලට පුෂ්පවංශීන්ගේ විවිධත්වය ගැන සම්පූර්ණ වැටහීමක් ලැබෙන්න ඇති කියලා මේ පාඩම් මාලාව ඔස්සේ. ස්තුතියි.